සියලු දෙනාට සුබ දිනයක් වේවා කියලා වෙනද වගේම ඉතාමත් ආදරයෙන් ඕන අදත් මම ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් මගේ වීඩියෝ එක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ දන්නවා නිවසින් ව්‍යාපාරික ස්ථානෙන් එහෙම නැත්නම් පොඩි මුදලක් වියදම් කරලා ජීවිතේ හිතන්නේ නැති පෙරලියක් කොහොමද කරන්න කියලා තමයි අපි කතා කරන්නේ. ඒ වගේ තවත් වීඩියෝ එකක් තමයි අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. වාස්තු විද්‍යාවට අනුව ගත්තටත් ඒ වගේම තමයි පෙන්චුයින් ශාස්ත්‍රය අනුව ගත්තත් විශ්ව ආකර්ෂණ නීතිය අනුව ගත්තත් සහල් ලුණු සීනි කියන්නේ හිතන්නේවත් නැති විදිහට ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ද්‍රව්‍ය තුනක්. ඉතින් ඒ ද්‍රව්‍ය තුලින් සහ ඇල්පෙනෙත්තකින් කොහොමද අපේ ජීවිතය වෙනස් කරන්න කියලා තමයි අද අපි කතා කරන්නේ. බොහොමයක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි නිවසේ නිතරම ගැටුම් ඇති වෙනවා, මුදල් ගැටලු ඇති වෙනවා, හිතන්නේ නැති විදිහට අඩදබර සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ දේවල්. ඔයාගේ සියලුම ගැටලු වලට ඔයා විතරක් නෙවෙයි, ඔයා ඉන්න ගේ ඇතුලේ ඉන්න දෙමාපියන්, එහෙම නැත්නම් දරුවන් සියලු දෙනාටම ගැටලුවක් ඇති වෙනවා නම් මුදල් හෝ වේවා වෙනත් ඔය දෙයක් හෝ වේවා සියලු ගැටලු වලට විසඳුමක් කොහොමද ගන්න කියලා තමයි මම අද කතා කරන්නේ. මේ සඳහා ඔයාට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ සහල් ටිකක්, සහල් මිටක් තිබ්බම ඇති තමත් පොඩි ප්‍රමාණයක් ලුණු සහ සීනි. ඊට අමතරව මෙන්න මේ වගේ ට්‍රාන්ස්පේරන්ට් කප් එකක් අවශ්‍ය වෙනවා. මේක ඔයාට මීට වඩා ලොකු කප් එකක් හෝ මීට වඩා පොඩි කප් එකක් ගන්න පුළුවන්. හැබැයි මේක ට්‍රාන්ස්පේරන්ට් වෙන්න ඕනි. මෙන්න මේ වගේ අල්පෙනෙත්තක් අවශ්‍ය වෙනවා නම් මල කඩ නොකාපු හොඳ පිරිසිදු අල්පෙනෙත්තක් තමයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපි මේක කරන්න ඕන සඳුදා, බදාදා හෝ සිකුරාදා දිනයක උදෑසන 6ට නැගිටලා පිරිසිදු වෙලා උදෑසන 6 වෙද්දී ඔයා මේ ක්‍රමය කරන්න ආරම්භ කරන්න ඕනි. මුලින්ම ඔයා හොඳින් නාල පිරිසිදුනාට පස්සේදී ආගමික වතාවත් සිද්ධ කළා මෙන්න මේ ට්‍රාන්ස්පේරන්ට් වීදුරු භාජනය වගේ අතට ගන්න. මේක ඔයාට ඕනේ නම් ප්ලාස්ටික් එකක් වුණත් කමක් නැහැ. හැබැයි විශේෂයෙන්ම වෙන්න ඕනේ මේක ට්‍රාන්ස්පේරන්ට් වීම තමයි. මේකට මුලින්ම ඔයා ලුණු ටිකක් දාගන්න අවශ්‍ය වෙනවා. සීනි හෝ ලුණු දෙකෙන් එකක් දාගන්න. හැබැයි සීනිත් ලුණුත් එක තැන දාන්නේ නැහැ. මෙන්න මේ විදියට ඉතා පරිස්සමින් අතුරා ගන්න අවශ්‍ය වෙනවා. ඒ අතුරා ගන්න ගමන්ම මගේ නිවසේ සියලු දෙනාගේ ධන ආකර්ෂණය වැඩි වේවා, හිතේ තියෙන බලාපොරොත්තු ඉටු වේවා, කරදර බාධක අඩු වේවා, සාමය, සතුට, නිරෝගී බව වැඩි වේවා කියලා ඔයා ප්‍රාර්ථනා කරන්න ඕනි. ඒ ප්‍රාර්ථනා කරන ගමන්ම කලබලයක් නැහැ. ඉතා පරිස්සමින් අර දේවල් හිතන ගමන්, ප්‍රාර්ථනා කරන ගමන් මෙන්න මේ විදිහට දාගන්න අවශ්‍ය වෙනවා. දැන් ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන් මම කොච්චර ප්‍රමාණයක් මේක දාගන්න ඕනිද කියලා. ඔයා ගන්න වර්ග තුන සමාන ප්‍රමාණ වලින් වැටෙන පරිදි මෙන්න මෙහෙම මේක තැන්පත් කරන්න අවශ්‍ය වෙනවා. මේ විදියට ඉතා පරිස්සමෙන් අර දේවල් හිතන ගමන්ම නිවසට, ව්‍යාපාරික ස්ථානයට, මුදල් පසුම්බියට, මුදල් ගලායමේ ගුණය වැඩි වේවා, නිවසේ අයගේ ලෙඩ රෝග, බාධා, විෂණ විපත්ති අඩු වේවා, සියලු දෙනා නිදුක් නිරෝගී වේවා කියලා හිතාගෙන මේ දේවල් මේ විදියට දා ගන්න ඕන. පෙර කිව්වා වගේම හොඳින් මතක තියාගන්න ඕන. සීනි සහ ලුණු එක ස්ථානීය දාන්න. එක සීනි ඉස්සෙල්ලම දාන්න. එහෙම නැත්නම් ලුණු ඉස්සෙල්ලම දාන්න. මැදින් අනිවාර්යයෙන්ම සහල් ටිකයි දාන්න ඕනි. ඊළඟට අවසානයේට අපි මේකට සීනි ටික උඩින්ම දා ගන්නවා. බොහෝ දෙනෙක් තියෙන ප්‍රශ්නයක් තමයි කෘමී ගැටලුව. ඔයාගේ ගෙදර කෘමී ගැටලුව ලොකුවටම තියෙනවා නම් අනිවාර්යයෙන්ම සීනි ටික යටටම තැන්පත් කරගන්න. මොකද කෘමීන්ට මේක කන්න දෙන්න එපා. ඒකෙන් අපි මේ කරන දේ, අපි මේ කරන කියන ක්‍රමයේ බලය අඩු වෙලා යනවා. හිතපු නැති විදියට රෝග කරදර ආයෙත් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මෙන්න මේ විදියට තැන්පත් කරගන්න. මගේ ගෙදර කුමි කරදරය නැහැ. එතකොට කූඹි එන්නේ නැති නිසා මෙන්න මේ විදිහට ලස්සනට මේක
දාගන්න පුළුවන්. ඒ මතක තියාගන්න මේ වර්ග තුනම තැන්පත් කරනකොට මම අර විදියට හිතන්න ඕනි. අවසානට මෙන්න මේ අපි ගත්ත අල්පනෙත්ත මෙන්න මේ විදියට හරවලා මෙන්න මෙහිම අල්පනෙත්ත ඇරලා හරි මැදින් කෙලින් මතට ගන්න. මෙන්න මේ විදියට. හරි. එතකොට මෙන්න මේ ඔයා කෙම් ක්‍රමයේ කරගත්ත භාජනය ඔයාගේ නිවසේ ඔහේ හරි මිනිසුන්ගේ ඇස නොගැටෙන තැනකින් මේසයක් යට ඇඳක් යට එහෙම නැත්නම් කොහේ හරි උඩ තැනකින් කාගේවත් ඇස නොගැටෙන තැනකින් තියලා තියන්න. තියලා ඔයා මේ ගැන කාටවත් කියන්න යන්න එපා. ඔයා බලන්න සතියක් යද්දි සති දෙකක් යද්දි කොහොමද ඔයාගේ නිවසේ හිතපු නැති විදිය වෙනසක් වෙනවද කියලා ඒක මතක ඇතුව මට කමෙන්ට් කරන්න. ඊට අමතරව තව දෙයක් තමයි මම ළඟ තියෙන වජ්‍රායුධය මීට කලින් වීඩියෝ එකත් මම ඔයාලට මතක් කරලා තියෙනවා. මේ වගේ අල්පෙනෙත්තක් ඔයාට හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා ඔයා හිතන්නේවත් නැති මුදල් ගලායන වල වැඩි කරන්න මෙන්න මේ වගේ වජ්‍රායුධයක් පාවිච්චි කරන්නත් පුළුවන්. වජ්‍රායුධය මම හරහා මිලදී ගන්න පුළුවන්. ඒක මෙන්න මේ වගේ හරි මැදට ගහලා මේක නම් වජ්‍රායුධය ගත්තොත් ඔයා මේක උස ස්ථානයකම තමයි අනිවාර්යයෙන්ම තියන්න අවශ්‍ය වෙන්නේ. මොකද මේකේ මුදල් ගලායමේ ශක්තිය බොහෝම වැඩි. ඒක නිසා ධනයට අධිපති දෙවියන් වහන්සේ නමදිමින් තමයි මේ වජ්‍රායුධය ඔයාලට ජීවන් කරලා තියෙන්නේ. ඒක නිසා මේක තියාගන්නව නම් ඔයා ඕඩර් කරලා අරගෙන මේ විදිහට මේක ස්ථානයකින් තියන්න. ඉතින් හිතන්නේවත් නැති විදිහට මුදල් ගලායවිලා නිවසේ විසන විපත්ති අඩු වෙලා ඔයාගේ ජීවිතය වාසනාවන්ත වේවි. එහෙම නැති කෙනෙක් ඉන්නව නම් ඔයාලට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ අල්පෙනෙත්ත මේ විදිහට ගහලා ඉතා පරිස්සමින් තියාගන්න. මේක මතක තියාගන්න මාසයකට සැරයක් අනිවාර්යයෙන්ම අලුත් කරන්න. ඒ අලුත් කරද්දී මේ ටික ගලා එන ජලයකට හරි පෑගෙන්නේ නැති ස්ථානයකට හරි දාලා නැවත අර විදියටම සඳුදා බදාදා සිකුරාදා දවසක උදේ 6 වෙද්දී නාලා පිරිසිදු වෙලා කාටවත් නොකිය මේ විදියට මේ කරලා තියන්න. ඉතින් ඔයා හිතන්නේවත් නැති ප්‍රතිඵල වලට හම්බ වෙයි. මතක ඇතිව මාටත් ඒ විස්තරය කමෙන්ට් එකකින් ඉදිරිපත් කරන්න. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න මායික රැඳිලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට එන්න. සියලු දෙනාට සුබම සුබ දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.